අපි මේ දාපු කිව්වන්නේ වීඩියෝ එකක් කරනවා කියන පෝස්ට් එකට ගොඩක් දෙනෙක් ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබ්බා. ඔයාලගේ ප්‍රශ්නවලට ප්‍රයෝජනවත් උත්තර දෙන්න තමයි අද අපි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. එහෙනම් අපි බලමු මොනවද ඔයාලට ආපු ප්‍රශ්න වගේම ඒවට සොලියුෂන්ස් මොනවද කියලා. අපි පළවෙනි ප්‍රශ්න විදියට තෝරගත්තේ පාඩම් කරන්න ඕන වෙලාවල් කියන්න කියන මෙන්න මේ ප්‍රශ්නේ. මෑත කාලීනව කරපු රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා ගොඩක් දෙනෙක්ට මෙන්න මේ වෙලාවල් අතරතුර පාඩම් කරන එක හොඳයි කියලා. ඒ පරීක්ෂණ දත්තවලට අනුව උදේ 4:00මාරත් 6:00මාරත් අතර ඉගෙනගත දේවල් හොඳට මතක තියාගන්න පුළුවන්. ඒ වගේම හවස 4යි 6යි අතර පාඩම් කරන දේවල් රිවයිස් කරන්න හොඳ ටයිම් එකක්. ඒ වගේම රාත්‍රී 8ත් 10ත් අතර පාඩම් කරන දේවල් ලේසියෙන් වාගේ මතක තැන්පත් කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඇත්තටම බැලුවොත් පාඩම් කරන්න හොඳම වෙලාවක් කියලා දෙයක් නැහැ. මොකද කෙනාගෙන් කෙනාට පාඩම් කරන වෙලාව වෙනස් වෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට උදේවරු හොඳට පාඩම් කරන්න පුළුවන් වෙනවා වගේම තව කෙනෙක්ට රැට තමයි හොඳට පාඩම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයා මුලින්ම ඔයාට පාඩම් කරන්න සුදුසු වෙලාව හොයාගෙන ඉන්න ඕනේ. ඔයාට පුළුවන් දවසේ එක වෙලාවල් වල පාඩම් කරලා ඒ වෙලාව try කරලා ඔයාට වැඩිම පාඩම් කරන්න ලේසි. දේවල් මතක හිටින වෙලාව ඔයාට පාඩම් කරන වෙලාව විදිහට ගන්න පුළුවන්. පාඩම් කරන සුදුසුම වෙලාව තෝරගන්න විදිය ගැන අපි වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඔයාට සුදුසු මොන වෙලාවද කියලා තීරණය කරන්න. අපි ඒ වීඩියෝ එකට අදාළ කාඩ් එක මෙතන උඩින් දාලා තියන්නම්. ඊළඟට අපෙන් අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි රැට හරියට පාඩම් කරන්නේ කොහොමද කියන එක. ඔයාට පුළුවන් රෑ කෑම කලින් අරගෙන ඊට පස්සේ ඇඟ සෝදලා පිරිසිදු වෙලා පිරිසිදු ඇඳුමක් ඇඳලා පාඩම් කරන්න පටන් ගන්න. ඔයා මේ විදිහට වොෂ් එකක් දාලා පාඩම් කරන්න ගත්තාම ඔයාට එන නිදිමත නැති වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් එක දිගට පැය 4-5ක් පාඩම් කරනවා වෙනුවට විනාඩි 50ක් පාඩම් කරලා විනාඩි 10ක බ්‍රේක් එකක් අරන් ආයෙ තව විනාඩි 50ක් පාඩම් කරලා තව විනාඩි 10ක බ්‍රේක් එකක් අරන් මේ විදිහට ඔයා පාඩම් කරන සයිකල් එක කන්ටිනියු කරගෙන යන්න. ඒ වගේම ඔයාට පුළුවන් පාඩම් කරන ගමන් කොෆි එකක් හරි කිරි එකක් හරි බොන්න. හැබැයි මේවා ඕනට වඩා බොන්න යන්නත් හොඳ නැහැ. ඒ වගේම ඔයාට අච්චුපත කටපාඩම් කරනවට වඩා හරිම ලේසි ෂෝට් නෝට් එකක් මේන්ටේන් කරගෙන මයින්ඩ් මැප්ස්, ෆ්ලෑෂ් කාඩ්ස් වගේ දේවල් හදාගෙන පාඩම් කරන එක. එතකොට ඔයාට දේවල් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඊළඟට අපි අහන තිබ්බ ප්‍රශ්න තමයි පාඩම් කරන්න හිතෙන්නේ නැහැනේ කොහොමද කරන්නේ කියන එක. මේකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ඔයාට කම්මැලි හිතෙන එක. එහෙම නැත්නම් ඔයාගේ මොටිවේෂන් එක අඩු වෙන එක. ඒ හින්දා ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන විදිය වෙනස් කරලා බලන්න. ඒ කියන්නේ ඔයාට ආස හිතෙන විදිහට ෆ්ලෑෂ් කාඩ්ස් හදාගෙන මයින්ඩ් මැප්ස් වගේ දේවල් යූස් කරලා ඔයාට පාඩම් කරන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ගෝල් එකක් තියාගෙන ඒ ගෝල් එක වෙනුවෙන් පාඩම් කරන්න. එතකොට ඒ ගෝල් එක සම්පූර්ණ වෙනවා වගේ දැනෙනකොට ඔයාට පාඩම් කරන ආසාව වැඩි වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් එක දිගට පාඩම් කරන්නේ නැතුව පොඩි පොඩි බ්‍රේක්ස් ගන්න. ඒ කියන්නේ විනාඩි 50ක් පාඩම් කළා විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්නවා වගේ. මේක ඇත්තටම විද්‍යාත්මකව හොයාගත්ත ටෙක්නික් එකක්. මේකට කියන්නේ පොමඩෝරෝ ටෙක්නික් කියලා. ඒ වගේම ඔයාට පුළුවන් ටයිම් ටේබල් එකක් හදාගෙන එහෙම නැත්නම් ටු ඩු ලිස්ට් එකක් හදාගෙන ඔයා පාඩම් කරන වැඩ ඒකට ඇතුළත් කරලා ඔයා කරන හැම එකකටම ටික් එකක් දාගෙන යන්න. එතකොට ඔයාට නිකම්ම මොටිවේෂන් එක ඇති වෙනවා. මොකද ඔයාට වැඩ 10ක් තිබ්බොත් දැනටමත් ඔයා 5ක් කරලා ඉවරයි කියලා ඔයාට ඒ ලිස්ට් එක බලද්දි පේනවා. ඊළඟට අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි කම්මැලිකම අතාරින්නේ කොහොමද කියලා. මේකත් කලින් ප්‍රශ්නෙටම රිලේටඩ් ප්‍රශ්නයක්. මෙතනදිත් ඔයා කරන්න ඕනේ ඔයාට අරමුණක් ඇති කරගන්න එක. උදාහරණයක් විදිහට ඔයා ගෝල් එකක් තියාගන්නකො මම ගණන් වලට ලකුණු 75ට වැඩියෙන් ගන්නවා කියලා. එතකොට ඔයාට පුළුවන් ගෝල් එක වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයාට ඒක කරන්න පුළුවන් ඔයාගේ ගෝල් එක පොඩි පොඩි කොටස් වලට කඩාගෙන ඒ එක එක අරමුණ ඔයාට ඉටු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඔයා අද හිතනවා මම ගණන් වල මෙන්න මේ චැප්ටර්ස් දෙක පාඩම් කරනවා. ඒ කියන්නේ මම මේ කොටස් වල තියෙන අමාරු ගණන් ටික හදලා මට තේරෙන්නේ නැති දේවල් බලලා පාස් පේපර්ස් කරලා මම මේ කොටස පාඩම් කරනවා කියලා. එතකොට ඔයාගේ ගෝල් ලොකු ගෝල් එකේ එක පොඩි ගෝල් එකක් තමයි ඒක. ඔයා ඒ විදිහට වැඩ කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාටම පොඩි ට්‍රීට් එකක් දෙන්න. එතකොට ඔයා මේ විදිහට පොඩි පොඩි ගෝල්ස් ගොඩක් කරලා කම්ප්ලීට් කරාට පස්සේ ඔයා දන්නේම නැතුව ඔයා ලොකු ගෝල් එක අචීව් කරගෙන ඉවරයි. ඒ කියන්නේ ඔයා පොඩි පොඩි වැඩ ගොඩක් කරලා අන්තිමට බලද්දී ඔයාට එක්සෑම් එකේ ගණන් වල ලකුණු 75ට වඩා ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට ඔය අරමුණක් තියාගෙන අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. එතකොට ඔයාට කම්මැලි හිතෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි එක්සෑම් එකට හරියට පාඩම් කරන්නේ කොහොමද කියන එක. මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාට තියෙන සබ්ජෙක්ට් එකේ ඒකට අදාළ සිලබස් එක අරගෙන ඒකේ ගොඩම ෆෝකස් කරන්න ඕන. ගුරුවරු එක්සෑම් එකට එයි කියලා කියපු ගොඩක් වැදගත් ටොපික්ස් තියෙනවා නම් ඒවා ලිස්ට් එකකට ගන්න එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඒ ටොපික්ස් වලට අදාළ දේවල් කවර් කරගෙන ඒවට අදාළ ඔයාලගේ තියෙන පාස් පේපර්ස් බලලා පාස් පේපර්ස් කරන එක. එතකොට ඔයාට පුළුවන් අමාරු ප්‍රශ්න වගේ දේවල් හොයාගෙන ඔයාට බැරි කොටස් හොයාගෙන ඒ දේවල් කරලා ගොඩක් හොඳට ඔයාගේ එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන්න. මේ විදිහට ඔයාට පාඩම් කරාම කෙටි කාලෙකින් වැඩි රිසල්ට් එකක් ගන්න පුළුවන්. අපෙන් අහලා තිබ්බ තව ප්‍රශ්නයක් තමයි පාඩම් මතක හිටින්නේ නැති එකට මොකද කරන්න කියලා. මෙතනදී ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඔයාට ෆ්ලෑෂ් කාඩ්, මයින්ඩ් මැප්ස් වගේ දේවල් හදලා ඒ දේවල් යූස් කරලා පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම ඔය ඉගෙනගත්ත දේවල් තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරලා ඔයාට පාඩම් කරපු දේවල් මතක තියාගන්න පුළුවන්. තව දෙයක් තමයි ඔයාට පුළුවන් භාවනා කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් 100 ඉඳන් 1ට ගණන් කරලා හිත සංසුන් කරගෙන ඊට පස්සේ පාඩම් වැඩ පටන් ගන්න. මේ විදිහට ඔයාගේ හිත සංසුන් වුණාට පස්සේ ඔයාට ලේසියෙන් පාඩම් කරන දේවල් මතක තියාගන්න පුළුවන්. ඒ වගේම අපිට යොමු කරලා තියෙන තව ප්‍රශ්නයක් තමයි ෂෝට් නෝට් හරියට හදන්නේ කොහොමද කියන එක. අපි මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. අපි ඒ වීඩියෝ එකට අදාළ කාඩ් එකක් උඩින් ඇඩ් කරලා තියන්න. ඔයාට පුළුවන් ඒක බලලා හරියටම ෂෝට් නෝට්ස් හදන්නේ කොහොමද කියලා දැනගන්න. උදේට පාඩම් කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙටත් අපි ෂෝට් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකට අදාළ කාඩ් එක අපි මෙතනින් ඇඩ් කරන්න. ඔයාට පුළුවන් ඒක බලලා මේ ගැන අයිඩියා එකක් ගන්න. මොකද මෙතනදී මේ දේවල් ආයි කියන එකකින් වෙන මේ වීඩියෝ එක දික් වෙනවා. ඒ නිසා ඔයාට ලේසි වෙනම වීඩියෝ එකකින් ඒකේ විස්තර බලන එක. ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්නේ තමයි පාස් පේපර්ස් කරන විදිහ. මේ ගැනත් අපි ළඟදී වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. ඒකේ කාඩ් එකත් අපි ඇඩ් කරලා තියන්න. හැබැයි මම මෙතනදී බ්‍රීෆ්ලි ඒක එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද පාස් පේපර්ස් කරලා අපි එක්සෑම් එකට රෙඩි වෙන්නේ කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ පාස් පේපර්ස් කලෙක්ට් කරගන්න එක. අවුරුදු 5ක වගේ පාස් පේපර්ස් කලෙක්ට් කරලා මුලින්ම හිතන්න ඕනේ මම කොහොමද මේකට උත්තර දෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයා මුලින්ම පේපර් එක අරගෙන ඒ ප්‍රශ්න බලලා ඒක try කරන්න ඕනේ කොහොමද මම උත්තර දෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා පොඩි ටයිම් ලිමිට් එකක් තියාගෙන කියන්නේ ඔයා විනාඩි 10ක් වගේ ප්‍රශ්න දාලා ඔයා උත්තරේ ලියන්න try කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ උත්තරේ ඔයා ළඟ තියෙනවා නම් ආන්සර් ෂීට් එකක් හරි නෝට් එකක් හරි ඒ දෙක කම්පෙයාර් කරලා. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් ඔයාගේ වීක් ඒරියාස් මොනවද කියලා. ඔයාට පුළුවන් එතකොට ඒ ඒරියාස් ටික ඉම්ප්‍රූව් කරගන්න. මේ විදිහට ඔයාට ලේසියෙන් පාස් පේපර්ස් කරලා ඔයාගේ එක්සෑම් එකට වැඩි මාර්ක් එකක් ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දෙනෙක්ට තිබ්බ කොමන්ට් ප්‍රශ්න වලට උත්තර හම්බුණා කියලා. මේ වීඩියෝ කාඩ් ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ඔයා මේ වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවෝ අතරක් ෂෙයා කරගන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම ඔයාටත් මේ රිලේටඩ් තව ප්‍රශ්න තියෙනවා නම් ඒවත් වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. අපි තව වෙලාවක මේ විදිහට ඔයාලට Q&A වීඩියෝ එකක් අරන් ඇවිල්ලා ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. එහෙනම් තවත් දවසක හමු වෙනතුරු ඔබට සුබ දවසක්.